මේ දැන් කීයටද මං පොඩි එකා එනවා කිව්වේ කියහන්කෝ. දැන් කීයේ නන්ද මං මෙතන ඉන්නේ? තාමත් නෑ නේ ඌ. හතරමාරට නේද වන්ති යනවා කිව්වේ? දැන් හතරමාරයිනේ. තව ටිකක් කළා යද්දී. බලන් කියයි බං. මට වැඩ එමටයි කියහන්කෝ. සාජන් මේ ඉස්සර පියදාස නේද ඉන්නේ. සාජන් චුට්ටක් අයින් කරලා නතර කරන්න. පියදාස හම්බෙන්න ඕනේ මට. අඩේ වයිසි මහත්තයානේ. පියදාස තමුසේ මොකද මේ පාරවල බෞකුරත් කරන්නේ? තමුසේ මොකද්ද මේ ඊළඟට ගහන තුරුම්පුව? අනේ නෑස මම මේ දැන් ඔයගෙන් අයින් වෙලා ඉන්නේ. මේ පොඩි එකා අපේ පන්ති ගිහිල්ලා ඌ වෙනකන් ඉන්නේ. මේ පියදාස මේ මන් දන්නේ නැද්ද තමුසේගේ හැටි? හරි මේ මට කියනවා තමුසේ මොකද මේ කාලෙකින් පොලිසිය පැත්තේ ආවේ නැත්තේ? මොකාටද තමුසේ මේ එන්න හදන්නේ? දැන් මාමලා කියන්නේත් අපේ තාත්තා පොලිසියට ආවේ නැත්තම් පාළුයි කියලානේ මාමලාට. දැන් අපේ තාත්තා මාසෙකට සැරයක් පොලිසිය යන්න ඕනේද? කාමුති නෑස මං ඔයගෙන් දැන් ඈත් වෙලා ඉන්නේ. ඒකයි ඉතින් මට පොලිසිය පැත්තේ එන්න ඕනේ නැත්තේ. ඒකනේ මාමා අපේ තාත්තා ඔය වැඩවලින් ඈත් වෙලා ඉන්නේ. ඒකට මාමා සතුටු වෙන්න බෑ. මාමලා දන්නේ අපේ තාත්තා පොලිසියට මෙක්ක ගන්නලු. අනේ පුතේ ඔයාලගේ තාත්තා කී පාරක් නම් මට ඔය කතාව කියලා තියෙනවද? කොහොම ඉතින් හැදිලා තියෙනවද? නෑනේ. එහෙම දෙයක් දන්නා නම් මං ඉතින් අර මාමලා ඔච්චර ලොකුට කතා කරන්නේ නෑනේ. කවුද බන් දන්නේ? පුතා කුණ්ඩල්ල මෙට්ට තියන්න බෑ වගේ තමයි ඔයාලගේ තාත්තත් කවදාවත් වැරදි වලින් නිදහස් කරගන්න බෑ පුතා. ඉතින් මාමා අපේ තාත්තට මෙට්ටයක් දෙන්න බෑ. ඔයාලා ගූඩුවක් ඉන්නේ ගූඩුවේම දාලා තියන්න ඕන. ඒක නම් ඇත්ත කතාව පුතා. ඒක නෙමෙයි. පියදාස තමුසේ මින්පත්තට ආයේ කිසිම වැරද්දක් කරලා අහුනොත් එහෙම මම තමුසේ ඇහැ ගහගෙන ඉන්නේ පියදාස හරිද? මම යනවා. හොඳයිද? මං එහෙම ආයෙ වැඩ ගන්න නෑද? මේ ඒක නෙමෙයි. උඹ මොකද අර මං කූඩුවේම දාලා තියන්නේ කිව්වේ? දැන් සාජන් දැන් මං කූඩුවට දාම උඹට කණ්ඩ දෙන්නේ කවුද? ඔව් ඉතින් වැරද්ද නෑ වැරද්ද. වැරද්දක් කරොත් කවුරුණත් ඉතින් ගූඩුවට දාන්න වෙනවනේ. ඔව් ඉතින් උඹට මං හිරේ ගියා උඹට කණ්ඩ වෙන්නේ මොනවද? කණ්ඩ දෙන්නේ කවුද? එතකොට උඹට කණ්ඩ දෙන්නේ ඉතින් උඹට කියන්න තමයි වෙන්නේ. උඹේ අම්මා කිරට ගින් කිරි අරගෙන එනකන් ඉඳ තමයි වෙන්නේ කවි කිය. උඹට එහෙම කවි කිය බඩ වෙන්නවා නම් දවසම හරි ඉන්නවා කවි කිය. ඉතින් ඉඳපන්කෝ කවි කිය බඩ පුරවගෙන එන. එතකොට තමයි හිතෙන්නේ අම්මගෙන ආපු කිරි මුට්ටිය ළඟ ගියාට එතකොට ළඟ උඩින් ගිය කොක්කු දැන් යන්නේ හතරවගෙන පොලිසියෙන්නේ. එපා න අප්පා තාත්තා වැඩ ඉන්න. ඔන්න තාත්තා මල්ලියත් එක්ක යන්න.
මිනිසාමයි ලොව දෙවියන් වල්නේ මිනිසාමයි ලොව තිරිසන් වල්නේ ඇසින්දුටුදේ බොරුවී නොයයිලෝ දෙතැනින් ඇසුදේ නොය කොල්ල උඹට ගෙනාව මං ගනිගනි තව තියෙනවා කාප මේ කිරිපිටි ගෙනාවා උඹට ගෙනාවා මම උඹට ගෙනාවා මේ දැන් අද කාටද ගින්දරක් දුන්නේ? ඕමයන් ඉතින් මට කන්න ඕනේ කන්න ඕනේ නැහැ කිව්වට මූ චොකලට් එකයි ටිපිටික් එකයි අරන් ගියා අයියේ අද තාත්තා වැඩට ගියේ නෑනේ. තාත්තා වැඩට එනවා. තාත්තට වැඩක් තියෙනවා යන්න. ඔයා දන්නවනේ ඉතින් අපේ තාත්තා වැඩ යන්නේ නෑ කියලා. අයියේ ඇත්තටම අපේ තාත්තයි වැඩකට යන්නේ නැත්තේ. ඔයා හරියට දන්නේම නෑ වගේ. අපේ තාත්තා වැඩකට යන්නේ නෑනේ කොහමද? අපේ තාත්තා නීතිවිරෝධී වැඩ කරලා සල්ලි හොයන්නේ. අයියේ අර බණ්ඩාර මාමලාගේ අක්කා නේද එන්නේ? ඔව් එයා තමයි. මට නම් පේන්න බෑ අයියෝ අක්කා. ඒ මොකද? ඒ අක්කා ජොබ් එකක් හම්බුනහම මුඩින්න යන්නේ අයියෝ. එහෙම ළමයි ඉතින් ජොබ් එකක් හම්බුනහම හැමෝම එක විදිහට ඉන්නේ නෑනේ. අයියා අර අක්කගේ පර්ස් එක නේද වැටුනේ? ඒකනේ. මොකද කරන්නේ? ගමුද? පිස්සුද? ඔයා තාත්තාගේ වෙන්න හදන්නේ. මම මේක ගිහින් දෙනවා. එපා. මොකද එපා කියන්නේ දැන්? ඕක ගිහින් දුන්නා කියලා අපිට සතක් වෙන්නේ. අන්තිමේදී අපිමයි වැරදිකාරයෝ වෙන්නේ. ඒකට කමක් නැහැ. මම මේක ගිහින් දෙනවා. හරි ඔයා යනවා කොහොමද මිනිහන්න බලනවා ඊට පස්සේ වෙන්න දේ අක්කේ මේවාගේ බෑස් එක ගන්න මගේ වෙන්න බෑ කොයින් බා ඕක චෙක් කරලා බලන්න දෙයක් නෑ ඕක දැන් වැටුනේ අපි මොකුත් ගත්තේ නෑ චෙක් කරලා බලන්න ඕනේ වෙන කවුරු හරි ගෙනත් දුන්නා ගෙනත් දුන්නේ පියදාසෙක් කොල්ලානේ පියදාසගේ කොල්ලාගේ දුවන්නේ පියදාසගේ දෙම තමයි පවුලම ඉතින් හොරුනේ හරිනේ දැන් අහගත්තානේ ණය ආදෂ්ට කරත් එක නාගේ පැටි ආදෂ්ට කරත් එක දෙන්නගේ මේ ඉතින් එකම විසනේ පර්සනල් හොලක් දීලා එනවා මෙතන හොඳ නාමක මං කිව්වා නේද ඔය පඬිතුයා වගේ ගියේ යනවා මෙතන උදව් කරන්න දැන් අහගත්තානේ ඊයේ අපේ ගෑණි මට බයිනවා සමනා ගෑනි මොකටද මම බයින්නේ නැත්තේ ඇයි බං ඇයි උඹට ගෑනි බැන්නේ බං උඹට කියන්න සමනා ඊයේ හවස කුරුල්ල ජෝඩුවක් අත්තක වහලා ඉන්නවා මට පෙන්නලා අපේ ගෑණි අහනවා අපිටත් ඒ වගේ ආදරෙන් ඉන්න බැරියයි කියලා ඉතින් ඇයි බං උඹට ගෑනි බැන්නේ ඔකට බැන්නේ කියන්නේ බං මං කිව්වා අපේ ගෑණිට කිලෝ 140ක් උස්සන් ඉන්න පුළුවන්ද බං ඒ අත්තට කියලා ගෑනි මොකද බං කිව්වේද කොට මොනවා කියන්නද බං මේ මිනිහට ආදරේ උගන්වනවට වැඩිය හොඳ රිලෙවෙට් ආදරේ කරනවා කියලා ගියා යන්න
මරු පවුල් ජීවිතේ බං උඹලගෙන නෑ බං ඒ වගේ ජෝක් කඩක් කරලවත් පවුලත් එක්ක සතුටින් ඉන්න ඕනේ බං. මේ සමන ඒක නෙමේ ඒ යයි බං අන්න අර පියදාසයා සීලමාවල වත්තෙන් හොරෙන් පොල් කඩලා බං. අද නම් අතාරින්නේ නෑ උන් ඈ. නෑ ඌනේ බං මේ අද නම් නිකන් අතාරින්න බෑ. මේ මහදවල් කොහොමද බං පියදාසයා එහෙම හොරකම් කරන්නේ? අපි ඉන්නකොට ඒකලේ බං පියදාසට අද හොඳ වැඩක් කරු ඈ පියදාසයා කොහොමද බං මේ ගමේ අපි ඉන්නකොට මෙහෙම හොරකම් කරන්නේ? අනික පොඩි එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ හරි පොඩ්ඩක් ළඟට එනකන් ඉමුකෝ බලන්න. ඊට පස්සේ බලාගමු. තාත්තේ අපිටත් දැයිද අප පොල්ලත්තක්වත් ගන්න? පොල්ලත්තක් ගන්න කොයිද බං? අපි මේ ජීවත් වෙන ගෙදරත් මේ සින්න වෙන්නේ යනවා. බං මේ විකාර කතා කරනවා. පොල්ලත්ත පර්ස් එක ගන්න දිනවා නම් තාත්තේ මෙයාට අපිට පොල්ලත්තකුත් තියනවා නේද තාත්තා? ඔව් බං. ඒක නම් ඇත්ත තමයි. දෙනවා අපිට පොල්ලත්ත පර්ස් එක ගන්න තියෙනවා. බහිදේ මම පොල්ලතු තුස්සනවා කියලාද එතකොට? අනිත් එක පුතේ මං කරන හැම වැඩකටම මාව හොරෙක් කියලා හං අඩු ගහන්න එපා බං. නෑ කොහොමද? ඔයා කරොත් කරන්නේ හොර වැඩන්නේ. ඔය කිව්වේ පියදාසයා මහදාවල් සීලමාවල වත්තේ හොරෙන් පොල් කඩලා අපේ අතට මාටුනේ. ඒකලේ බං අනික පොඩි එකක් ගියලා ලැජ්ජලත් යකෝ නේ මේක නෑ මේ සමම් මල්ලි අපි හොරකම් කරේ නෑ. ඒකනේ අපේ තාත්තා හැම වැඩක්ම කරන එක කොහොමද හොරකමක්ද? උඹලා තාත්තා හොරකම නැතුව මේ ගමේ කරපු වැඩක් කියපන්කො මට. අපේ තාත්තා යන දිනේ මාම ආරක නැතිලා හොයලා දුන්නේ. උඹලා දැන් හොයලා ගෙනත් දුන්න කියලා උඹලා තාත්තා රුපියල් 5000 කිල්ල ගත්තනේ දිනයකින්. ඕ ඉතින් ඉල්ලගත්තා. අපේ තාත්තා ඉතින් ගොඩක් මහන්සි වුණානේ හරක හොයලා දෙන්න. උඹලගේ තාත්තම හරක හංගලා උඹලගේ තාත්තට හරක හම්බුණා කියලා දිනයට ගෙනත් දීලා රුපියල් 5000 කිල්ල ගත්තා. ඒකලේ බං ඕ ඉතින් කොහම හරි හරක ගෙනත් දුන්නේ. ඒ කතා හරියන්නේ නැහැ. දරගපන්. දරගපන්. අද සීලේ මාමාව හම් බලාගමු. දරගපන්. දාහවි තොපි දෙන්නා කඩාපන්. නෑ කඩාපන්. අද පොලිසියට අල්ලලා දෙනවා. උඹ හැමදාම එකම කතාව කියනවා අපිට. අරුන් දෙන්නට පියදාසය නේද දනගසලා තින්නේ මුන් දෙන්නට පිස්සුද මණ්ඩා පියදාස මේ බල දෙන්නට අද ගැලවීමක් නෑ අපේ. හරිද? බල හැමදාම ගමේ හොරකම්. හරිද? බල දෙන්නට හුද්ද පාඩමක් උගන්වන්නම් අද. එනවා සීල මුදලාලි. බල දෙන්නට හුද්ද දෙයක් කරලා දෙන්නම් අද. සීල මුදලාලි මේ ඔයාගේ වත්තෙන් හොරෙන් පොල් කඩපුවුන් අතටම අදාල්ලා ගත්තා. ඔයා එනකන් තමයි තියන් හිටියේ. මේ උඹලන්ට පිස්සුද බං පියදාසය මගේ වත්තේ පොල් හොරකම් කරේ නෑ බං සීල මුදලාලි ඔයාගේ වත්තෙන් තමයි පොල්ලුරේ මූ හොරකම් කරන් ආවේ. අපි ඈටම දැක්කා. ඒකලේ බං උඹලා දෙන්නට පිස්සුද බං හෙට මගේ දාන ගෙදර උදේ එනවා පියදාසය මහන්සි වෙලා තමයි පොල් ටික කඩලා දුන්නේ හෙට දාන ගෙදරට ඕන හින්දානේ ඔය කවුද දන්නේ සීල මුදලාලි? මූ ඉතින් හැමදාම හොරකම් කරන හින්දා අපි හිතුවේ හොරකම් කරගෙන එනවා කියලා. ඒකනේ බලන්නකො සීල මුදලාලි අපි දෙන්න දලස් ගැස්සුවා අප්පා. කවුද අපි හොරකම් කරේ? යමන් කොල්ලෝ. සීල මුදලාලි එහෙනම් මම මේක ගෙදරින් දාන්නම් බලන්නකො තාත්තේ අපි හොඳ වැඩක් කරත් අපි මිනිස්සු හංගඩු ගන්නවානේ හොරු කියලා. මේ හැම වැඩම ඔයා හින්දානේ අප්පා. ඒක නම් ඇත්ත තමයි පුතේ. සකල සමේ කිරුවේ සමේ නුඹ කිනි තල්ලේ මනුලොව අප